Hi, welcome to back my channel. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මම අද දවස් ගානකට පස්සේ ඔයාලට ගෙනාවා ගොඩක් පරණ ෂූට් එකක්. මාසයක් විතර මම ඔයාලට මතක ඇති කරා දෙසැම්බර් මාසේ ක්‍රිස්මස් ෂූට් එකක්. ඉතින් මේ අම්මයි මායි එක කරන්න මාළඹේට යන ගමන් වීඩියෝ ක්ලිප් එක තමයි ඔයගොල්ලෝ දැක්කේ. මේක ෂෝට් එකක්. විනාඩි 3යි ගානක් වගේ තමයි මම හදලා තින්නේ. මොකද ලොකුවට වීඩියෝ ක්ලිප් මට එදා ගන්න උනේ නැහැ. ඉතින් දිල්ෂාන් අයියා තමයි මේක කරේ. ඉතින් අමේෂ් අයියා දිල්ෂාන් අයියා දෙන්න එක තමයි මම මේක කරේ. ඉතින් මම අම්මත් එක්ක දැන් මාළඹේට ගිහිල්ලා මේ ෂූට් එකට මූණ දෙන විදිහ පෝසින් දෙන විදිහ ඔයාලා දකින්නේ. ඉතින් මම රෙඩ් ගවුමක් තමයි එදා ඇන්දේ. ඒ වගේම කියන්න ඕනේ යාලා හරිම ලස්සන ෆොටෝස් ටික අරන් තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මම ක්‍රිස්මස් ෂූට් එකක් කරන්න හිතුවේ නැහැ මේ අවුරුද්දේ. මේ ඒත් මම කොහමද ක්‍රිස්මස් ෂූට් එකක් කරා. ඒ වගේම එදාම මම කැෂුවල් ෂූට් එකකුත් ඒක දවසේම ස්ටුඩියෝ එකේ කරා. ඉතින් මේ ඔයාලට පේන්නේ ක්‍රිස්මස් එකට ෂූට් එක කරන දවසේ ස්ටුඩියෝ එක ඇතුළේ මේ තියෙන ලොකේෂන් එක බලනවා ඇති මම මේ හයියෙන් ඇයි කියාගෙන යන්නේ කියලා. ඇත්තටම මේකේ මිනිත්තු 3යි ගානක් වගේනේ ළමයි තියෙන්නේ. එතකොට ඔයාලට ඕන විස්තර ඔක්කොම මම කියන්න ගියොත් හිමීට වෙලා යනවා. අනික මට මේ දවස්වල ටිකක් සනීප නැහැ. ඉතින් සුබ ආරංචියක් කියන්න තියෙනවා. මම iPhone එකක් ගන්න ඉන්නවා ළඟදිම. ඉතින් ඊට පස්සේ ඔයාලට මම ගෙන වීඩියෝ සමහර විට තව එකයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ ලොග් මගේ. ඒ ලොග් එකකින් පස්සේ හැම වීඩියෝ එකක්ම ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මගේ Apple එකෙන් මම වීඩියෝ කරලා ලොග් ඔයාලට දාන නිසා. ඒ වගේම තමයි ඉතින් හැමදාම කියනවා විතරයිනේ. ඔන්න ඉතින් මම තීරණය කරා දැන් ඉඳන් මීඩියා ස්පොන්සර් කරන්න මගේ channel එකෙන්. ඉතින් මම ඒවත් දැන් ඕපන් කරනවා මගේ ෆෝන් එක ගත්තට පස්සේ. හරිව තමයි ඉතින් අලුත් තොරතුරු. මම මේ ලොග් එකෙන් පස්සේ ඔයාලට පින්න ලීගසි අවෝඩ් මේ සම්මාන උත්සවයේ අපි බ්ලොග් එක එතනට ගියපු විදිය මම ඒකට සහභාගී වුණ විදිය ඔක්කොම මම මේ වීඩියෝ එක දෙන්නම් ඊළඟට. ඉතින් මේ තියෙන මගේ කැෂුවල් ෂූට් එක. මේක ටිකක් ෂෝට් ෆ්‍රොක් එකකින් කරේ ළමයි. ඉතින් මේ ඉරූගේ කොස්ටියුම් ඉරූ කියන්නේ ඉතින් මගේ යාළුවා. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් දැන්ට මේ වීඩියෝ ටික තමයි තියෙන්නේ. ඉතින් මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරිම කලබලයි කරපු වීඩියෝ එකක් මට මේ ටිකේ උණ හැදලා ඉන්නේ. ඉතින් ලොකුවට මම මේක එඩිට් කරන්න එහෙම ගියේ නැහැ. ඉතින් තව වැඩ කටයුතු ගොඩක් මම අනාගතයේදී කරන්න හිතන් ඉන්නවා. කලා ශේෂයට මම ගොඩක් ආදරේ. නිවේදනය නිරූපණය නෑ හරියට කිව්වොත් එහෙම නිරූපණය නිවේදනය රංගනය කියන්නේ මං ආසම පැති 3ක්. ඉතින් මං ලොකුවට රංගනයට යොමු වෙන්නේ නැහැ. අවස්ථාවත් ගන්න පොඩ්ඩ යකමැත්තක් තියෙනවා. ඒත් නිරූපණයෙන් නිවේදනයෙන් මාව ඉදිරියේදී ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් මගේ ඩිප්ලෝමා එකේ විස්තරේ හැමදේම මං කියන්න. අදට මං ගිහින් එන්නම්. එහෙනම් ආදරෙයි බයි බයි.